අපි දැනගන්න ඕනේ අපේ ස්ට්‍රෙන්ත් එකට අපේ ක්‍රිකට් එක සෙල්ලම් කරන්න ඕනේ. අපි එහෙම නැති වුණොත් මේ ප්‍රේක්ෂකයෝ වුණත් මේ රට වුණත් කඩාගෙන වැටෙනවා. ඉතින් අපේ අතින් ඒ අඩුපාඩු වුණා. හැබැයි අපි අද ඒක හොඳ තරගයක් හැටියට නිමා කර එක තැනක් විතරයි. අපි පොඩි හොඳ තැනකට ආවා. තරගාවලියක් හැටියට ලෝක කුසලානයක් හැටියට මම නම් සන්තෝෂ නැහැ. ඉංග්ලන්ඩ් මැච් එකේ අපිට හොඳ ඔපචුනිටි එකක් තිබ්බා. පල්ලේකලේ 140ක් චේස් කරන්න. ඒක අපි unnecessary විදියට විකට්ස් ත්‍රෝ කළා. ඒක අපි පරාද වුණා. නිව්සීලන්ඩ් ගේම් එක අපි බැට් කරන්නේ හරියට අයිසරයක් එක්තරාමේ. මෙතෙන්ට ඇවිල්ලා අපි හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්නා. ඉතින් මම හිතනවා අර කන්සිස්ටන්සි මම අර ඉස්සෙල්ලා කියන පර්ෆෝමන්ස් එක ප්ලේයර්ස් වලට ප්‍රෙෂර් එක තියෙනවා. ඒක නැචරල්. ඒව නවතින්නේ නැහැ. අපි අපේ රටේ ගහනවා හොඳට කරන්න ඕනේ. ඒ ප්‍රෙෂර් එක තියෙනවා. ඒ ප්‍රෙෂර් එක ඇබ්සෝබ් කරලා චැලෙන්ජ් එකක් හැටියට අරගෙන කරන්න ඕනේ. ඉතින් මට හරි දුකයි කෝච් හැටියට අපි ඒ සෙමි ෆයිනල් එකේ නැති එක. අපිට හොඳ අවස්ථාවක් තිබුණා මේ හැම ප්ලේයර් කෙනෙකුටම අපිට ඒ ඔපචුනිටි එක ගන්න. මොකද ලංකාවේ අපේ ප්‍රේක්ෂකයෝ අපේ මිලියන 22ක් ඉන්න මේ රටේ මිනිස්සු ගොඩක් ආස වුණා අපි සෙමි ෆයිනල් එක යනවා බලන්න. ඉතින් ඒ දුක තියෙනවා. ඉතින් මම ඇත්තට මේකට සොරි කියන්න ඕන, සමා වෙන්න ඕනේ. මොකද අපේ අතේ තිබිච්ච දෙයක් තමයි අපි නැති කරගත්තේ. ඉතින් මම හිතනවා මේව හොඳ පාඩම් මේ ප්ලේයර්ස්ලට මේ වගේ අවස්ථාවක් මම හිතන්නේ ආයිත් අපිට අපේ රටේ මේ වගේ අවස්ථාවක් නොලැබියාම මට හරි දුකක්. තව කාටද කෙනෙකුට දෙන්න ඕන කියන එක මම හිතුවා. ඒකින්ද තමයි මම මාස දෙකකට වගේ ඉස්සෙල්ලා ඉංග්‍රීසි සීරීස් එකේදී කිව්වේ මම මේකේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් මම ඒ තීරණය අරගෙන තමයි මම ඒක කිව්වේ. ඉතින් මම වර්ල්ඩ් කප් එක මම හිතුවා මට හොඳ නෝට් එකකින් මට මෙතනින් පුහුණු කරු හැටියට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට හිතපු තරම් ඒක කරන්න බැරි වුණා. මට ඒක ගැන දුකයි. හැබැයි මම මේ තිබිච්ච තැන ඉඳලා මට පුළුවන්කමක් ලැබුණා මේ ටීම් එක අවුරුදු එකමාරක් විතර ODI ටීම් එක අපි 8-9 ඉඳලා චැම්පියන්ස් ට්‍රොෆි එකක්වත් ක්වොලිෆයි වෙච්ච නැතුව හිටපු ටීම් එකක් මට නම්බර් 4 එකට ගේන්න පුළුවන් වුණා. ටෙස්ට් ටීම් එක මම නම්බර් 6 එකට ගෙනාවා. T20 එක නම්බර් 6-7 පොසිෂන් එකට ගිහලා අපි හැම එකේම over 50% විනිං රේට් එකක් තියාගෙන මම ටීම් එක අරගෙන ආවා. මම තනියෙන් කරේ නෑ. මගේ සපෝට් ස්ටාෆ් එක මට මාර සපෝට් එකක් දුන්නා. පළවෙනි දවසේ ඉඳලා මම ආපු දවසේ මම එයාට කිව්වේ මට උදව් කරන්න. මොකද මම කෝච් කෙනෙක් හැටියට මට එක්ස්පීරියන්ස් එකක් තිබුණ නැහැ කියලා ඔයගොල්ලෝ ඔක්කොම දැක්කා. හැබැයි මම ගහපු ක්‍රිකට් එකේ හැටියට මට ඒක මැනේජ් කරන්න පුළුවන් වුණා. මම ඒක කරා. ඉතින් මම හිතනවා මම ඒ කරපු දේවල් වලින් මට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි මට සන්තෝෂ වෙන්න බෑ වර්ල්ඩ් කප් එකක් ඉවර වෙච්ච විදිය. මට ඒ ගැන ටිකක් දුකයි. ටිකක් නෙවෙයි හොඳටම දුකයි. ඉතින් බලමු මගේ කොන්ට්‍රැක්ට් එක ජූනියර් එකක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම තාම ඔෆිෂියලි දීලා නැහැ කිසිම දෙයක්. ඒගොල්ලොත් එක්ක මම ඩිස්කස් කරන්න ඕනේ ගිහිල්ලා කතා කරන්න ඕනේ මොකද්ද කරන්න කියන එක.